කාගේ හිතෙත් කාට නොකිව්වත් අනිවාර්යෙන්ම හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. සමහරලාට ඒක දන්නේ යාගේ කැඩපත විතරයි. හරි. නැත්තම් යාගේ ජංගම දුරකථනයේ කැමරාව විතරයි ඒ කතන්දරේ දන්නේ. මොකද්ද මේ? හැඩ ඇති ශරීරයක්. හැඩ ඇති ශරීරයක්. ඉස්සර නම් කියනවා අර මේ වංගෙඩියේ පිටි ටික කොටලා කල්ලේ උකුලේ තියාගෙන ආවම ශරීර හැඩ වෙලා ලස්සනට එක ඒවට උදාහරණත් කියනවා. අර වගේ මේ වගේ ඔය අධි වශයෙන් පෙරදිග අපේ පෙර සාහිත්‍යයෙන් නම්ම කියනවා පොළු ලෝකුළු ඉංගසුඟ ගත හැක මිටින කියලා වගේ දේවල්. ඒ කාලේ ඉඳන් මේ හැඩති ශරීරයක් කියලා කියන එකට මොකද්ද වන්ද වෙන වටිනාකමක් තියෙනවා. හරි. තාමත් ඒක හැමමයි. ඒ හින්දා ඔය හිතේ තියාගෙන හිටපු කාරණාව පිළිබඳව කාටවත් නොකිය අපි අද පොඩ්ඩක් විවෘතවම කතා බහ කරමු. අපි ආරාධනය කළා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල ශසංක රත්නායක වෛද්‍යතුමන්ට. ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. කෙනෙක්ගේ නම තමයි වටිනම කාරණාව. ඒකෙන්ද ඔබතුමාගේ නම ශශංක. හරි නේද? හරි. මේ අපි අද කතා කරන්නේ මේ හැඩති ශරීරයක් නිර්මාණය කර ගැනීම කියන කාරණාව. බොඩි කන්ටෝරින් කියන දේ. මේක සිංහල වචන කියන්නේ ඩොක්ටර් අපේ වැඩේ පැටලෙනවා. වෙනම ලඩක් හැදෙනවා අපිට ඊට පස්සේ. අපි ඒකෙන්ද ඔකෙන් යමු. ඇත්තට මොකද්ද මේ බොඩි කන්ටෝරින් කියලා කියන්නේ? බොඩි කන්ටෝරින් කියලා කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ඇත්තටම සමහර අය උපතින්ම ලස්සන වෙලා උපදිනවා. අපි දෙන්නා වගේ. ඒතල උපතින්ම ලස්සන වෙලා උපදිනවා හදන්න දෙයක් නැහැ. සමහර අය ඉතින් තරුණ වයසේ හිටියත් ඒ කට්ටියගේ මේ එක ගත්තොත් එහෙම නැත්තම් ශරීරයේ ප්‍රොපෝෂන්ස් කියන්නේ ප්‍රමාණයන් ගත්තොත් සාමාන්‍යයෙන් අපි මේකට තමයි ගෝල්ඩන් රේෂියෝ කියලා එකක් තියෙන අපේ හැඩය ගැන කතා කරනකොට ෆිබොනාසි රේෂියෝ කියලාත් කියනවා. මේකේ කියන්නේ අපි ගත්තොත් සාමාන්‍යයෙන් කෙනෙක්ගේ විශේෂයෙන් කාන්තාවක්ගේ පියවරු වට ප්‍රමාණය සහ උකුල ආශ්‍රිත උකුල නෙමෙයි ඇත්තටම බටොක්ස් ආශ්‍රිතව තියෙන වට ප්‍රමාණය ඒ දෙක සමාන වෙන්න ඕනේ. එතකොට තමයි කියන්නේ බලපුවාමනේ අපිට ෂහ් කියලා හිතෙන්නේ. එහෙම හිතෙන්නේ එහෙම ප්‍රොපෝෂන්ස් තියෙනවා. ඒතර උකුල ඉනේ වට ප්‍රමාණයයි තට්ටම ආශ්‍රිතව කියන්නේ බටොක්ස් වල වට ප්‍රමාණය අතර රේෂියෝ එක 1.6 වගේ තියෙනවා. ඒ වගේ මුළු මූණ ගත්තත් හැමතැනම මේ රේෂියෝ එක තියෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි දැන් බියුටි කන්ටෙස්ට් වල ඕවා තමයි බලන්නේ අත්‍තරම කියන්නේ සයන්ටිෆිකලි බලන්නේ මේ දේවල්. පෙජන්ට්ස් වලදී නේ. එතකොට දැන් අපි කෙනෙක් දිහා දැකපු ගමන් අපිට මෙයා ලස්සනයි කියලා හිතෙන්නේ මේ ප්‍රොපෝෂන්ස් මැච් වෙනකොට තමයි ටක් ගාලා මෙයා ලස්සනයි කියලා හිතෙන්නේ. ඇස් හරි මිනින්දෝරුයිනේ. අනිවාර්යයෙන්. එතකොට ඉතින් උපතින්ම හැමෝම ලස්සන වෙලා උපදින්නේ නැහැ. ඉතින් ප්ලාස්ටික් සැත්කම් වලින් පුළුවන් අපිට උපතින් ලස්සන වෙලා නැති උපතින අය ලස්සන කරන්න. ඒගොල්ලොන්ගේ හැඩය නැවත ලබා කියන්නේ අවශ්‍ය විදිහට ලබා දෙන්න පුළුවන් එක එකක්. අනිත් එක අපි දන්නවා දැන් ලස්සනට හිටියත් වයස යනකොට එහෙම නැත්නම් ගොඩක් වෙලාට කාන්තාවන් නම් ගර්භණී භාවයේ හින්දා වෙනස් වෙනවා මේක. දන පියවරු වෙනස් වෙනවා. බඩ ඉස්සරහට ඇදිලා බඩ එල්ල වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම මහත් වෙනවා සහ තරුණ වයසේ ගොඩාක් ලස්සනට හිටපු කෙනෙක් වුණත් එයා අවුරුදු 40ක් 45ක් වගේ වෙනකොට ශරීරයේ හැඩය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. දැන් කට්ටිය හිතයින මේක එක්සර්සයිස් කරලා ඩයට් කරලා ආපහු ගන්න පුළුවන් කියලා. ඒක almost impossible. සමහර අයට ගන්න පුළුවන්. ගොඩක් අයගේ ගන්න හරි අමාරුයි. එතකොට අපේ මේදය තැන්පත් වීමේදී වයසත් එක්ක අපි කියන මොරන්ඩු මේදය කියලා එහෙම නැත්නම් ස්ටබන් ෆැට් කියලා එකකුත් තියෙනවා. මේකට එක්සර්සයිස් කොච්චර කරත් සමහරලාට මේක ගොඩ දාගන්න අමාරුයි. ස්පෙෂලි දැන් අපි හරි මොරන්ඩුයි ඒ ෆැට් එක. ඔව් ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය කෙනෙක්ගේ කාර්යබහුල ජීවිතයත් එක්ක මේක කොහොමත් කරන්න බෑ සමහර ලාවට. අනිත් එක තමයි දැන් වෙනස් වෙච්ච හැඩේ ආපහු එනකොට අපිට ඕන විදිහට වෙනස් වෙන්නෙත් නැහැ. අපිට තිබ්බ විදිහට මෙන්නෙත් නැහැ. ඒ වගේ ගැටලු තියෙනවා. උත්තල අවතල වෙලා එන්නේ එතකොට. ඒ වගේ දේවල් වලදී මේ ප්ලාස්ටික් සැත්කම් වලින් මේ අපිට අවශ්‍ය දේවල් නැවත හදා ගන්න පුළුවන්. ඉතින් මේක ලොකු විෂය පරාසයක් තියෙන මාතෘකාවක්. එතකොට දල වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් දැන් අපි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මේ බඩ. විශේෂයෙන් කාන්තාවන්ට වයස්ගත වීමත් එක්කම නැත්නම් ගර්භණී භාවයෙන් පස්සේ බඩ එනවා. ඒකට මේ බඩ ආවට පස්සේ මේකට ඩයට් කරනවා, එක්සර්සයිස් කරනවා, මොනවා කරත් එක්තරා තත්ත්වයකින් එහාට මේක හදා ගන්න බෑ. එතකොට මේක සඳහා තමයි ප්ලාස්ටික් සැත්කම් තියෙන විශේෂයෙන්ම ලයිපොසක්ෂන් කියන එක. එහෙම නැත්නම් මේ චූෂණය කියන එක. ඒ වගේම ටමි ටක් ඔපරේෂන්ස්
ඊට පස්සේ මම මේ එක්කෝ ඔපරේෂන්ස් ඒ වගේ චූෂණය කියලා කියන්නේ මේ ජීවත් කිරීම දක්වා ඇදලා කරන. ඒ කියන්නේ දැන් අපි තමයි බඩේ විශේෂයෙන් මේ හරියේ මේ ප්‍රදේශයේ තියෙන මේ දේ මොරණ්ඩු ඒක අපි එක්සර්සයිස් කරා කියලා අපි හිතුවරිත අපිට එක්සර්සයිස් කරනවා කරා කියලා වල එහෙම ලේසියකට යන්නේ නැහැ. ඒතකොට ඒ වගේ දෙයක් අපිට යම් කිසි ද්‍රාවණයක් ඉන්ජෙක්ට් කරලා ඊට පස්සේ ෆැට් සෙල්ස් ඈඩ් කරලා ඊට පස්සේ සකයකින් එළියට ගන්න පුළුවන්. ඒතකොට ඒ සඳහා විශේෂ උපකරණ තියෙනවා. ඒකෙන් මේ දේ එළියට අරගෙන අවශ්‍ය නම් මේ මේදය අපිට වෙන තැනකට ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන්. ඒකත් වැදගත්. හරි. ඕක කිව්වම දැන් කොච්චර කිව්වත් අලුත් දේවල් පිළිබඳව සහ වෙනස් සංකල්පයන් පිළිබඳව අපේ එනවා පොඩ්ඩක් පොඩි බය ගතියක්. අපි පැකිලෙන ගතියක්. ඒ හින්දා ඒක එළියට දාන්නේ හොඳ නෑ. කවුද දන්නේ ඕ හොඳද කියලා. අන්තිමට ඊට පස්සේ දීර්ඝ කාලීන සයිඩ් ඉෆෙක්ට්ස් කොහොම වෙයිද දන්නේ නැහැ. තියෙන ටිකක් නැති වෙයිද දන්නේ නැහැ වගේ අදහස් එන්න පුළුවන්. මේකේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේකේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් හැටියට ඔබතුමා කොහොමද ඒකට වක් කියන්නේ? මෙහෙමයි සාමාන්‍යයෙන් සුදුසුකම් තියෙන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් ලව මේ දේවල් කරගන්නවා නම් එතකොට මේක ඇත්තටම 100% කියන්න බෑ. හැබැයි ඕනම දෙයක රිස්ක් තියෙනවනේ. ඉතින් අපි රිස්ක් කියලා කිව්වහම සාමාන්‍යයෙන් මේ වගේ සත්කමක් කරනකොට අපි අනිත් වෙනත් අසනීප තියෙන හાર્ට් ඩිසීස් තියෙන අයට ඔය වලට කරන්නේ නැහැ. ඉතින් ඒකෝට සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට තමයි මේක කරන්නේ. සහ මේ වගේ සත්කමක් සඳහා යොමු වෙන්නේ අනිවාර්යෙන් එයාගේ කිසි පර්ෆෝමන්ස් එකක් කරන්න ඕන කෙනෙක් නේ. ඒ කියන්නේ එයාගේ සමහරට වෘත්තීය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයේ කැපී වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට තමයි මේ වගේ දෙයක් කරන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඉතින් ඒ කට්ටියගේ මොටිවේෂන් එකට මේ ගැළපෙන විදිහට කරන්නේ මේක වෛද්‍ය විද්‍යාත්මකව මේ වගේ තියෙන අවදානම් තත්ත්වය ගොඩක් අඩුයි. එතකොට ඒක මේද චූෂණය කියන එක ශරීරයේ එළියෙන් කරන එකක්. එහෙම නැත්නම් ඒක ඇතුළට තියෙන ෆැට් අයින් කරන්නේ නැහැ. එතකොට ඒක හරියට කරොත් එහෙම අවදානමක් නැහැ. හරි. අපි එහෙනම් වෙලාවත් බලලා පොඩි විවේකයකුත් අරගෙන මේ කතාව ඉතුරු ටික සාකච්ඡා කරමු. ඇත්තටම අපි මේ කතා කරමින් හිටියා වගේ තත්ත්වයක් පිළිබඳව ප්‍රතිකාර නැත්නම් ඒ දේවල් ශල්‍ය කර්ම වගේ දේවල් කරන්න හැම දිනාටමද නැත්තම් යම් කිසි විදිහේ ඉලක්කගත කණ්ඩායමක් ඉන්නවා. අර කිව්වද ඔබ කිව්වා යම් කිසි හෘද රෝග වගේ තත්ත්වයන් තියෙන. ඒ පමණද සාමාන්‍ය අපි දන්නවා දැන් දියවැඩියාව වගේ ආශ්‍රිතව ප්‍රශ්න තියෙන කට්ටියට ඔපරේෂන් වගේ දේවල් දියවැඩියාව කියන එක කන්ට්‍රෝල් කියන්නේ ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් එක. දියවැඩියාව පාලනය කරාට පස්සේ ඔපරේෂන් එකක් කරපුවාම ඒකේ ගුත් අවදානමක් එහෙම ඇති වෙන්න හේතුවක් නැහැ. හැබැයි ඉතින් දියවැඩියාව පාලනය කරන්නේ නැතුව කරොත් තුවාල පැසවලා තුවාල ගැලවිලා ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍යයෙන් ඉතින් මේ ඔපරේෂන්ස් කරන්නේ සාමාන්‍ය තරුණ අයට කරන්නේ. එහෙම නැතුව වයස්ගත අයට කරන්නේ නැහැ ප්ලාස්ටික් සත්කම්. එතකොට හැබැයි මේ ඉල්ලුම් ඇති සමහර විට මේ ඉල්ලුව කියලා අපි සාන අවුරුදු 70න් පස්සේම ප්ලාස්ටික් සත්කම් කරන්නේ සමහර දේවල් කරනවා. හැබැයි ඒක අර ලස්සන කරන්නම නෙමෙයි සමහර ෆන්ක්ෂන් කියන්නේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න එන ඒවාට අපි කරනවා. අපි උදාහරණයක් ඉදිරියට ගත්තොත් අපි හිතමු අවුරුදු 65ක 70ක කාන්තාවක් ඉන්නවා නම් මේ ගොඩක් එල්ලෙන උදරයක් තියෙනවනේ අපි ඒක අයින් කරන ඒවා ඔපරේෂන්ස් කරනවා. හැබැයි අපි හැඩ කරන ඒවා කියන එක දැන් මෙහෙමයි. සාමාන්‍යයෙන් විදේශ රටවල් වල නම් මේවා ඉතාම සුලභ වශයෙන් කරන දේවල්. ලංකාවේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේවා සුලභ වශයෙන් කරගන්නවා. හැබැයි කරගත්ත අය ඉන්නේ මුකුත් කරගත්තේ නැහැ. එක්සර්සයිස් කරා වගේ එහෙම තමයි ඉන්නේ. හරි. සාමාන්‍යයෙන් කොච්චර කළත් ඔය වගේ දේවල් සම්බන්ධයෙන් අපේ දැන් අර බටහිරව දකින දේවල් තියෙනවා. නළු නිළිය වගේ ඉන්නවා. ජෙනිෆර් ලෝපෙස් වගේ වෙන්න ඕනේ කියලා කියයි. අර වගේ කියලා කියයි. ඒ හින්දා මේ දේවල් සම්බන්ධයෙන් යම් යම් තැන්වලදී විවිධ අර ජනප්‍රිය මිත්‍යා මතක් තියෙනවා. ජනකාන්ත මිත්‍යා මත තියෙනවා. ඇත්තට මේක යථා කතාවයි. සමාජයේ බහුලව දකින්න හම්බෙන ඒ වගේ මිත්‍යා තත්ත්වයන් පිළිබඳව කොහොමද ඔබතුමාගේ තියෙන අත්දැකීම? මිත්‍යා තත්ත්වයන් කියලා කියන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් මේ සත්කම් ඕනම දෙයක එහෙමනේ දැන් අනිත් පැත්ත කතා කරනවානේ. එතකොට දැන් අපි YouTube එකේ ගැහුවොත් සමහරලාට ලයිපොසක්ෂන් වලින් ආපු කොම්ප්ලිකේෂන්ස් එහෙම නැත්නම් ටමිටක් කරලා ආපු කොම්ප්ලිකේෂන්ස් එහෙම නැත්නම් ෆේස් ලිෆ්ට් කරලා ආපු කොම්ප්ලිකේෂන්ස් තියෙනවා. එතකොට මේවා සාර්ථකව කරගත්ත ප්‍රමාණය අතිවිශාලයි. දැන් සාමාන්‍ය ලෝකේ ඇමරිකා එක්සත් ජනපදයේ ලයිපොසක්ෂන් කියන එක කොමන්ලිම කරන සර්ජරි. කියන්නේ තාම සුලභ වශයෙන් කරන ඔපරේෂන් එක. ඒතකොට ඒ වගේ ඔපරේෂන් එකක් ඉතින් කරගන්න ඇත්තටම හැබැයි සුදුසුකම් ඇති ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා කොළඹ ප්‍රදේශයේ වුණත් ගෙවල් වල ලයිපොසක්ෂන් කරන ડોක්ටර්ස්ලා ඉන්නවා. සමහර අය ડોක්ටර්ස්ලා නෙමෙයි. එහෙම තත්ත්වයන් තියෙනවා. ඒවට ඉතින් නීතිමය පියවර ගන්න ඕනේ. නැහැ ඉතින්. ජීවිතත් එක්ක නෙමෙයි සෙල්ලම් කරන්නේ. ඔව් ඉතින්
එහෙම නෙමෙයි අපි පිළිගත් රෝහලක ඩර්න්ස් රෝහල වගේ රෝහලක සුදුසුකම් තියෙන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා කරව ගන්නවා නම් මේක තියෙන අවදානමක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ ඉතින් හරි තැනින් කරගත්තේ නැත්තම් ප්‍රශ්නයක් තමයි. මොකද හැන්දෙන් කිරි කනවා වෙනකොට දැලිපියෙන් කිරි කන්න ගත්තොත් එතන අනුතරක් තියෙනවා තමයි. ඉතින් ඒ හින්දා ඒකට හරි මාධ්‍ය හරි තැන හරි වෛද්‍යවරයව භාවිතා කරන එක ඉතින් රෝගියාට පැවරන වගකීමක්. මොකද ඕනම කෙනෙක් මොනවා හරි කිව්වොත් ඉතින් කීයක් හරි හම්බ කරගන්න ඕන ගේමක් ගහයි. එහෙම වෙන්න පුළුවන්. හරි. කොයි හැටි වෙතත් දැන් සාමාන්‍යයෙන් සර්ජරි කියලා කිව්වම අන්නේ අම්මේ කියව තැනදී පණ යනවා. අර ඒ වගේ සැත්කම් වලට ශල්‍යකර්ම වලට බය කෙනෙකුට කොහොමද මේ වගේ දෙයකට වැඩේ කරගන්නත් ඕනේ? මේ ડોක්ටර් කපන්න කොටන්න නැතුව සර්ජරි කරන්න නැතුව මේ වැඩේ කරන්න බැරිද? පෙත්තකින්වත් ගොඩ දා ගන්න පුළුවන්ද කියලා අහනවනේ අපේ කට්ටිය. ඒ වගේ අයට මොකද්ද මේකද කියන්න තියෙන්නේ? මෙහෙමයි. ඇත්තටම දැන් අපේ ශරීරය හැඩ කරගන්න ඕන නම් ඉතින් ක්‍රම තියෙනවනේ අපි දන්නවනේ. ඉතින් ඩයට් කරන්න පුළුවන්, ව්‍යායාම කරන්න පුළුවන්. හැබැයි මේ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵල සීමා සහිතයි. ඊට අමතරව ශල්‍යමය නොවන ප්‍රතිකාර තියෙනවා. ඒ කියන්නේ කූල් ස්කල්ප්ටිං. අපිට ෆැට් ෆ්‍රීසිං කියලා කියනවා. රේඩියෝ ෆ්‍රීකවන්සි ඇබ්ලේෂන් වගේ ඒවා තියෙනවා. ඉතින් ඒ වගේන් අපිට දැන් මෙතන ෆැට් අඩු කරන්න ඕන නම් කූල් ස්කල්ප්ටිං කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් ගන්න පුළුවන් ප්‍රතිඵලය සීමා සහිතයි. අනිත් එක සෙෂන්ස් ගොඩක් කරන්න ඕන. අපි හිතන විදිහටම එන්නෙත් නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට ෆැට් ෆ්‍රීසිං කරපුවාම සමහර අයගේ එතන ෆැට් එක වැඩි වෙන්නත් පුළුවන් කලාතුරකින්. එහෙම තත්ත්වයනොත් තියෙනවා. මම ඉන්න අන්තිම විනාඩිය නිසා සාමාන්‍යයෙන් සැත්කමක් වාර්ගෙන් හරි අරබ කිව්ව ආකාරයට චූසක භාවිතා කරලා ඇතුළු විවිධ ක්‍රම වලින් සමයක් කළාට පස්සේ ශරීරයේ හැඩයක් අරන් දෙනවා. ඒ හැඩය දීර්ඝකාලීනව පැවැත්ම පිළිබඳව කොහොමද ඔබතුමාගේ සහතිකය? සාමාන්‍යයෙන් ලයිපොසක්ෂන් කරලා ෆැට් ට්‍රාන්ස්ෆර් කරොත් ඒ ගත්ත හැඩය ඒ විදිහටම පවතිනවා. හැබැයි අපි හිතමු මෙයා ආහාර පාලනය කරන්නේ නැහැ කියලා. ආහාර පාලනය කරේ නැත්නම් අපි ලයිපොසක්ෂන් කරපු තැන ෆැට් තැන්පත් වෙන්නේ නැහැ. වෙන තැන්වල ෆැට් තැන්පත් වෙනවා. මූණේ තැන්පත් වෙනවා. එහෙම නැත්නම් liver එකේ තැන්පත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද මේක මේ අර කැම පාලනය කරන්න නැති එකට පිළියමක් නෙමෙයි. මේක අර ඒ සියල්ල කරන ගමන් ශරීරය හැඩ කරලා ලස්සනට ඉන්න කරන ඔපරේෂන්ස් තමයි බොඩි කොන්ටෝරින් සර්ජරි. එහින්දා ද මේ කියනවාගේ වෛද්‍ය විද්‍යාව සෑහෙන දියුණුයි. එහින්ද ඉහළ තැන්වලට ගමන් කරලා තිබෙනවා. ලෝකේ රූපලාවන්‍ය ඇතුළු සුන්දරත්වය පිළිබඳ වන තාක්ෂණය එන්නේ අලුත් වෙමින් පවතිනවා. අපල උපද්‍රව කියන්නේ ආපදාවන් වලින් තොරව මේක කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි මොනවා කළත් මිනිස්සෙක් හැටියට අපි ඊට පස්සේ ඒකට අනුගතව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා. ඒ ටික කරේ නැත්නම් ඉතින් කොච්චර කරුවත් ඉතින්නේ එහින්ද ඒ චර්යාවන් එක්ක සියල්ල අනුගත වෙලා මේ කාරණාවලට එන්න පුළුවන් නම් වඩා නිවැරදි කියලා තමයි වෛද්‍යමාගේ වෛද්‍ය නිර්දේශය. හරි. මේක කතාවක ආරම්භයක් විතරයි. මේක ලොකු කතාවක පොඩි කෑල්ලක්. එහින්ද තව ගොඩක් මොනවා හරි ප්‍රශ්න ඔබේ හිතේ මතුවෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා ඩර්න්ස් රෝහල හරහා මේ සියල්ල සම්බන්ධීකරණය කරගන්න. මේ තියෙන්නේ 074 279 87 දුරකථන අංකයට ඔබට විමසීම් කරන්න පුළුවන්කම තිබෙනවා. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල ශංක රත්නායක වෛද්‍යතුමන්ට මගේ ගෞරවනීය ස්තුතිය. බොහොම ස්තුතියි. බොහොම සරලව ටිකක් ගැඹුරු කතාවක් මේක. තේරුම් කරලා දුන්නාට.